අපි බලමු රුහුණ යුනිවර්සිටි එකේ එක්ස්ටර්නල් වේකන්සි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම application.ruh.ac.lk URL එකෙන් වෙබ් පේජ් එකට ලොග් වුණාම ඔයාට මේ වගේ වෙබ් පේජ් එකක් තමයි පෙන්වන්නේ. ඒ වෙබ් පේජ් එකේ ඔයාට login instructions create account කියලා buttons තුනක් තියෙනවා. මුලින්ම ඉන්ස්ට්‍රක්ෂන් එකට ගිහිල්ලා ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. ඒකේ දීලා තියෙනවා ඔයාට account එකක් create කරන විදිය, account එක activate කරන විදිය සහ ඔයාට system එකට log වෙන විදිය. මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව අපි බලමු account එකක් create කරන්නේ කොහොමද කියලා. account එක create කරනකොට ඔයා මුලින්ම register වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන්න ඔයාගේ name එක, contact number එක, email එක, password එක, confirm password දීලා I accept terms and condition එකේ tick එක දාලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙනකොට ඔයාට successful කියලා කොළ පාටින් message එකක් පෙන්නුවොත් ඔයාගේ online registration එක successful. ඒ වගේම ඒක ඔයාට mail එකක් එනවා. ඔයාගේ mail එකේ බලා ගන්න පුළුවන් account activation එක. account activation එකේ account activation button එක click කරලා ඔයාට පුළුවන් ඔයාගේ account එක activate කරගන්න. activate button එක එපුවට පස්සේ ඔයාට පෙන්නයි your email verification is complete කියලා. එතන home button එක click කරලා ඔයා email එකයි password එකයි දීලා log වෙන්න. log වුණාට පස්සේ එන්න ඔයාගේ dashboard එකට. dashboard එකේ තියෙනවා guidelines. ඔයා guidelines කියලා application එක fill කරන්න පටන් ගන්න. application tab එකේ application positions වලට ගියාට පස්සේ ඔයා බලාපොරොත්තු වෙන්න fill කරන්න ඉන්න positions වලට tick එක දාන්න. දැන් මම නම් බලාපොරොත්තු වෙන්නේ library attendant සහ work gate දාන්න මගේ qualifications වලට අනුව මම ඒ දෙකටම tick එක දාලා apply for select post දීලා next කරනවා. ඊළඟට එන්නේ ඔයාගේ personal informations. ඔයාගේ personal informations fill කරන්න. ඒ field fill කරලා save දීලා next යන්න. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් ඔයා fill කරපු ඒ ඔයාගේ personal informations display වෙනවා. හදිසියවත් ඔයාගේ personal informations වැරදිලා තිබුණොත් ඔයාට පුළුවන් edit option එක click කරලා ඔයාගේ වැරදි තියෙන ඒවා නිවැරදි කරලා ආයි save කරලා ඉස්සරහට යන්න. ඊළඟට තියෙන්නේ ඔයාගේ O level examination results fill කරන්න. ඔයාගේ O level exam එකේ index number එක, examination year එක, attempt number එක සහ subjects ඔයාට add කරන්න පුළුවන් add subject button එකෙන් add කරලා save all exam results දෙන්න. ඊට පස්සේ ඔයාට පල්ලෙහා ඔයාගේ results බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට එක්කෝ හදිසිය වැරදිලා තියෙනවා නම් delete කරලා ඔයාට ආයි add කරගන්නත් අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා. හරියට O level result fill කරලා next දෙන්න. ඊළඟට තියෙන්නේ ඔයාගේ A level examination result. A level examination results තුත් ඒ විදියටම fill කරලා save කරලා next කරන්න. ඊට එනවා ඔයාගේ school attendant එක. school attendant එකේ ඔයාගේ school name එක, start date එක, end date එක දාලා save කරලා next කරලා ඉස්සරහට යන්න. ඊළඟට එනවා university education. university education තියෙනවා ඔයා fill කරන්න මට නැති නිසා මම next දීලා ඉස්සරහට යනවා. ඊට තියෙනවා ඔයාගේ professional qualifications fill කරන්න. මට professional qualification නැති නිසා මම skip කරලා next දීලා ඉස්සරහට යනවා. ඔයාගේ sport qualifications fill කරන්න තියෙනවා. sport qualification තුත් add කරලා save කරලා ඉස්සරහට යන්න. qualifications තුත් fill කරලා save කරලා next දීලා ඉස්සරහට යන්න. ඊළඟට එනවා ඔයාගේ current employment informations fill කරන්න. එතන ඔයා දැනට කරන රස්සාවේ informations, position එක, workplace එක, type එක, job status එක, basic salary එක සහ date of appointments දාලා fill කරන්න. මට නැති නිසා මම ඒක skip කරලා ඉස්සරහට යනවා. ඊළඟට දෙන්නේ ඔයාගේ previous work experience එක. ඔයාට previous work experience එකක් තියෙනවා නම් ඒ field උත් fill කරලා save දීලා ඉස්සරහට යන්න. ඔයා apply කරන post එකට relevant experience ඔයාට තියෙයි නම් relevant experience box එක ඇතුලේ හරියට fill කරන්න. ඔයාට නැත්තම් I have no relevant experience for this position එකට tick එක දාලා save දීලා ඉස්සරහට යන්න. ඊළඟට යන්නේ ඔයාගේ
ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන තැන ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන තැනේදී ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එක JPG මිනිමම් 300 පරාසෙත් ඔයාගේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක සහ රිලෙවන්ට් සර්ටිෆිකේට්ස් PDF විදියට තෝරලා අප්ලෝඩ් ඩොකියුමන්ට්ස් දෙන්න. එතකොට ඔයාලට පල්ලෙහායින් පෙන්නයි ඔයාගේ අප්ලෝඩ් කරපු ඩොකියුමන්ට්ස් ප්‍රිවිව් කියන බටන් එකෙන් ඔයා හරි ඩොකියුමන්ට් එකද අප්ලෝඩ් කරලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරියට අප්ලෝඩ් කරා නම් නෙක්ස්ට් දීලි ඉස්සරහට යන්න. ඊළඟට අහනවා අද ඉන්ෆර්මේෂන්ස් වල කවර හෝ චෝදනාවක් සඳහා ඔබ කවර කාලකයේදී හෝ උසාවියකදී වැරදි වී තිබේද? තිබේ නම් yes දීලා අදාළ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න. නැත්නම් no දීලා save information දීලා next දීලා ඉස්සරහට යන්න. ඊළඟට එනවා reference details. ඔයාව proof කරන්න පුළුවන් reference ලා දෙන්නෙක් දාලා save and reference details දීලා next කරන්න. ෆයිනල් සබ්මිෂන් එකට ගියාට පස්සේ ඔයාගේ පෙන්නයි ඔයා සබ්මිට් කරපු පර්සන්ටේජ් එක 100%ක් තියෙන පර්සන්ටේජ් එකක් පෙන්වනවා නම් ඔයා ඒක හරියට ෆිල් කරලා පෙන්ඩින් ඒව තියනවා නම් බැක් ගිහිල්ලා හරියට ආයෙ ෆිල් කරලා සේව් දීලා නෙක්ස්ට් දීලා ඉස්සරහට යන්න. එදුම්කරුගේ ප්‍රකාශනය කෙරෙහි කොන්දේසි මම කියවා තේරුම් ගත් අතර ඒවා එකඟ වෙමි කියන ටික් එක දාලා ඔයාට පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාට පෙන්නයි ඩවුන්ලෝඩ් කරන බටන් එක. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කර ඩොකියුමන්ට් එකේ ඔයා ඇතුළත් කර ඩීටේල්ස් හරිද කියලා බලන්න. හදිසියවත් ඔයාට වැරදීම් තිබ්බොතින් IT help desk එක හරහා අපිව සම්බන්ධ කරගන්න. දැන් බලමු අපි ඔයාගේ ඔන්ලයින් පේමන්ට් එක කරන විදිය. pay.ruh.ac.lk එකට URL එක ගියාට පස්සේ ඔයාට මේ වගේ වෙබ් පේජ් එකක් තමයි පෙන්වන්නේ. ඒකේ පළවෙනි තැනට ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක සිලෙක්ට් කරන්න, දෙවෙනි ෆීල්ඩ් එකට non academic establishment සිලෙක්ට් කරන්න, තුන්වෙනි එකට application fee, ඊළඟට ඔයාගේ NIC එක, email address එක වෙනුවට දාන්න ඕනේ ඔයා registration වෙනකොට දුන්නු mail address එකමයි. ඔයාගේ first name එක, last name එක සහ batch number කියන එක required නැහැ. ඔයාගේ amount එක මම නම් post දෙකකට apply කරපු හින්දා එක post එකකට 1000 බැගින් 2000යි මම දාන්නේ. ඔයාගේ captcha එක දීලා payment එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. online payment එක කරද්දී ඔයාට errors ආවොත් වෙන වෙබ් බ්‍රවුසර් එකකින් try කරන්න. ඔයා කීප වතාවක් එකම වෙබ් බ්‍රවුසර් එකකින් try කරලා payment එක කරන්න බැරි වුණොත් පැයක් වගේ කාලයක් ඉඳලා ඔයා online payment එක කරන්න try කරන්න. නැති වුණොත් IT help desk එක හරහා අපිව සම්බන්ධ කරගන්න. ඔයා බලාපොරොත්තු වෙනවා නම් බැංකුව හරහා ගෙවීමක් සිදු කරන්න රුහුණු විශ්වවිද්‍යාලයේ රැස් කිරීමේ ගිණුමට ඉම මුදල බැර කරන්න පුළුවන්. ඔයාගේ ඇප්ලිකේෂන් එකේ දීලා තියෙනවාට රෙෆරන්ස් නම්බර් එකක්. ඒක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ පල්ලෙහාට ගියාම පෙන්නයි. ඒ නම්බර් එක ඇතුළත් කරලා රුහුණු විශ්වවිද්‍යාලයේ රැස් කිරීමේ ගිණුමට ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ඔයාට ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. හා සම්බන්ධ යම්කිසි ගැටලුවක් ඔබට තවදුරටත් ඇති වුණොත් IT help desk එක හරහා අපිව සම්බන්ධ කරගන්න.